හරි දැන් මේක සමාන්තර ආශ්‍රයයන් නේද? එතකොට දැන් මේක සමාන්තර ආශ්‍රයක තියෙන එක තමයි සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. අනිත් එක තමයි සම්මුඛ පාද සමාන්තරයි සමාන වෙන්න ඕනේ අංක 1. හරිද? අනිත් එක තමයි සමාන්තර ආශ්‍රයක පළවෙනි නීතිය තමයි සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. හරි. මුලින්ම මාතෘකාව දාගන්න. දැන් ජ්‍යාමිතිය කියන තැනම දාගන්න මේ අනුමාත්‍රාව සමාන්තර ආශ්‍රය කියලා. ඒක නෝට් එක ලියාගෙන මෙයා. පෑන තියද පෑන මේ තියෙන්නේ මේකද? නෑ ඒක මේ පාඩ මංගා දිනවා පෑන අයියෝ ඇඳ ගන්න ඕන මේක ඇඳගෙන පළවෙනි එක ලියාගන්න සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන විය යුතුය. මේ දැන් අර හරියට දාන්න ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා හොඳේ. අන්න පළවෙනි එක සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වෙන්න සම්මුඛ පාද සමාන වෙන්න ඕන පළවෙනි නීතිය. අනිත් එක තමයි මේක සමාන්තර ආශ්‍රයයක් නම් සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන්තර වෙන්නත් ඕනේ. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වෙන්නත් ඕනේ. පාද සමාන්තර හරි. අනිත් එක තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණත් සමාන වෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි අහගන්න සමාන්තර ආශ්‍රයයක් නම් ඒකේ සම්මුඛ කෝණත් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ කෝණේ තියෙනවානේ. මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණයට සමාන වෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණයට සමාන වෙන්න ඕනේ. හරි. අනිත් එක තුන්වෙනි එක ලියා ගන්න. අයියේ ස්ක්‍රීන් එකේ කවදාවත් නෝ වැටි කොල්ලෝ දෙන්න ඔය ස්ක්‍රීන් එකේ පේනව නේද? පේනෝ
සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. ඒක හිතාගත්තද? ඔව්. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික සමාන්තර ආශ්‍රය ගැන තියෙන්න ඕන. හරි. දැන් ඔය වගේ දැනුමක් තියෙන්න ඕන. ඊළඟට තව තියෙනවා ඔය මේ සමාන්තර ආශ්‍රයත් එක්ක තව යන්නේම තියෙනවා ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ ඒ වගේ දේවල් තියෙනවා. ඒක කලින් ඔය දැනගන්න ඕන සමාන්තර ආශ්‍රයක සමෝය කියන්නේ සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. ඊට අමතරව සම්මුඛ පාද සමාන්තරයි. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන. හරි. අපිට ලියගත්තද? ඔව්. හරි. එහෙනම් මේ ගාන හද. අග්ග සමාන්තර ආශ්‍රයයක් ඇඳගන්න. ඉක්මනට හදා. මට x y ටක් ගාලා හොයද? හයි අර කීයක් තියෙන්නේ 110ට උඩින් ඒ 70 දී. හරි. ඔයාලා හදා යන්න. මම ඊළඟ ගාන දාන මෙතනින්. හරි. මම එන්න මේක හදා යනවා. මම කිව්වා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන මේක ඔක්කොම වලින් බලන්න මේක සමාන්තර ආශ්‍රයක්ද කියලා බලන්න. මේක සම්මුඛ පද සමාන වෙන්න ඕනේ කියලා කියන්නේ සමාන්තරයි කියලා දීලා තිනවා. ඔක්කොම සමානයි සමාන්තරයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. මම කිව්වා මේක සමාන්තර ආශ්‍රයයක් වගේ පේනවා නම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක රොම්බසයක් කියලා කාටද හිතන්නත් පුළුවන්. ඒ මොනවා වුණත්
සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වෙන්න සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. එතකොට අපිට ලියන්න පුළුවන් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. මේ y කියන එක්කෙනා මට ලියන්න පුළුවන් මේ y කියන එක්කෙනා සමානයි 110යි කියලා ලියන්න පුළුවන්. ඒකට හේතුවක් ඕනනම් මම ලියන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලා එහෙම තමයි සෙකන්ඩ් එකේ එහෙම ලියනවනේ ඒකට හේතුව මෙතන ලියන්න ඕනේ මොකක් හරි ඔය හේතුව ලියන්න ඕනේ. දැන් මේ හේතුව සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේයනේ. ඔයා ඒක ලියන්න ඕනේ. හරි. සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන මේකට විතර ලියන්න. අයියේ මේ නවිදු වහන ඉවර වෙන්නේ කියලා කිව්වා. හරි මේක ඉවරයි. හරි. ඊට පස්සේ මට x ලියන්න පුළුවන් කෙලින්ම එහෙනම් මට ලියන්න පුළුවන් x සමානයි 70යි කියලා. ඒකට හේතුව සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි කියන එකම තමයි. ලේසි ප්‍රශ්න දෙයක් දුන්නේ. හරි. අනිත් එක හැදුවද? හරි. ඒකේ වයි හෙව්වා ඉක්වල වෙන්නේ. මේ දුහන්න. පුළුවන් හෙව් මේ පොඩ්ඩ ඉන්න. හරි. මං කිව්වා සමාන්තර දැන් ඔයාලට ඕනනම් එක ප්‍රමේයයක් තියෙනවා ඒකාන්තර කෝණ සමානයි කියලා. ඒකාන්ත ඒක මම තම කියා දුන්නේ ඒකාන්තර කෝණ සමානයි කියලා අරගෙන මේක 70යි කියලා අරගෙන කෙලින්ම x 70යි කියලා ගන්න පුළුවන්. මම තම ඒක කියා දුන්නේ නැහැනේ. හරි මම තම ඒක කියා දුන්නේ නැහැ. ඒතර මේකේ 70 නම් මෙන්න මේක කීයක් වෙන්න ඕනද? 110ක් වෙන්න ඕනේ. මේක 110. හරි මේක 110යි නම් මේක 110යි නම් මේ y කියන එක්කෙනත් කීයක් වෙන්න ඕනද? y සමානයි 110ක් වෙන්න ඕනේ. දැන් මම ඔයාලට ඒකාන්තර කෝණ තාම කියා දීලා නැති හින්දා ඔයාලට ගන්න විදියන්නේ ඕනේ. දැන් මම මෙතන කෝණය k වගේ දාගත්තොත් sorry k වගේ දාන්න දෙන්නේ ඔයා දන්නවා සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. මෙතන x නම් මේකත් කීයක් වෙන්න ඕනද? x ම වෙන්න ඕන. හරි මෙතන x නම් ඒකත් x ම වෙන්න ඕන. ඔයා දන්නවා හරි ඒක නම් ඒක තාම හරියට කියා දීලා නැහැ. සාමාන්‍ය චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360ක් වෙන්නත් ඕනේ. හරි. ඒක මම ඊළඟට කියන්නම්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරම එකතුව අංශක 360ක් වෙන්න ඕන. ඊතර වලට ලියන්න පුළුවන්. මම තාම ඒකාන්තර කෝණ කියා දුන්නේ නැති හින්දා වලට කරනවා නම් ඔය දන්නේම නැත්නම් ලියන්න පුළුවන්. x ධන 110 ධන 110 ධන x සමානයි 360යි කියලා අරගෙන ලියන්න හදන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙතන තියෙන x ධන මෙතන තියෙන x ධන මෙතන තියෙන 110 ධන y හොයාගත්ත 110යි කියලා මෙන්න මේ y ධන y කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ y කියන්නේ 110යි මේක සමාන වෙන්න ඕනේ 360ට හරි එතකොට 2x ධන 110 කියන ලියන්න පුළුවන් 2x ධන 220 සමානයි 360යි මේ 220 හැ පැත්තට දැම්මොත් ඍණ 220ක් වෙනවා 2x සමානයි 360 ඍණ 220 300න් 220ක් ගියාම කීයද 100 140 140 2x සමාන 140 දෙවැත්තම දෙකෙන් බෙදුවට පස්සේ පාඩ x එනවා 70යි කියලා. x 70ක් දාවේ. හරි. ලග්ගල බදාගන්න. හරි.
හරි නේද? මම ඊළඟ කැලේට යන්නද? හා හරි. ඊළඟට තව මේ සමාන්තර රාශියත් එක්කම යන තව එකක් තියෙනවා. කියන්නේ මිත්‍ර කෝණ, ඒකාන්තර කෝණ. ඊට කලින් මම කියන්නම් චතුරස්‍රය ගැන. හරිද? අනිත් දේ තමයි දැනගන්න ඕනේ චතුරස්‍රයක මම කියන්න මට අමතක වුණා. හරි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ චතුරස්‍රය කියලා කියන්නේ මෙහෙම එකක් වෙන්න පුළුවන්, මෙහෙම එකක් වෙන්න පුළුවන්. හරි එක එක විදිහට වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම චතුරස්‍රය කියන්නේ පාද හතරක් තියෙන එකක. හරි මේක පාද හතරක් නැත්නම් කෝණ හතරක් තියෙන එකක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360ක් වෙන්න ඕනේ. හරි මේක x නම් sorry මේක y නම් මේක z කියලා ගමුකෝ. මේක t වගේ ගමු. කෙනෙකුව ලියන්න පුළුවන් x ධන y ධන z ධන t සමානයි 360ක් වෙන්න ඕන. ඔන්න ඕක තමයි ඉතින් ප්‍රමේයයක් විදිහට කියන්නේ. ඔයා ඊළඟ ප්‍රමේය කියලා දාලා ලියන්න. ඊළඟ ප්‍රමේය කියලා දාලා ලියන්න. චතුරස්‍රයක චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360ක් වේ. අංශක 360ක් වේ. ඊට පස්සේ මේ රූප සටහන් දෙකක් දාලා මේ අටමන් දාලා තියෙන එකක් දාගන්න. හරි. දාලා මට කියන්න. අර සිල් ගන්න ගියාද? අන්නදී ඉතිගත්තද ඊළාම උදේ සිල් ගත්තා. සිල් ගත්තද උදේ? ගොඩක් හොඳයි. රශ්මිලා සිල් ගන්නවා ඇති අද එහෙනම්. රශ්මි සිල් ගන්න ඇති ඔය. බැට්නේ
හරි මම මේකේ වයිට් දාද මම කරා. මේක මේ උඩම තියෙන්නේ 70 නේ. හරි. ඔව් උඩම තියෙන 70. අය මේක ඉවරන්නේ කියලා. තව විනාඩි පැය කාලක් වගේ තියෙනවා. හරි මම හදන්න පටන් ගන්නම්. හරි මං කියව චතුරස්‍රයක චතුරස්‍රයක කියන්නේ කොහොම සම්මුඛ කියන්නේ සෝරි ඇතුළේ තියෙන අභ්‍යන්තර කෝණ අතරින් එකතුව අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 360ක් කියලා කිව්වා. එතකොට මම ලියන්න පුළුවන් 110 ධන 130 ධන 70 ධන y සමානයි 360ක් එනවා. 110යි 70යි 180යි 180යි 130යි 280යි 210යි සෝරි 310යි නේද? තුන්සිය දහය ධන y සමානයි 360යි. වල එකතු කරලා බලන්න. මේ 310 මේ පැත්තට දැම්මම පස්සේ වෙන 310ක් එනවා. වෙන 310ක් එන. එතකොට y සමානයි 50ක් දාවේ. ඔව්. හරි හරි. හරි. කවිස්කත් හරිද? හරි ලේසි නේද? සම්මුලනේ යන්නේ. ආයි 60ක් තියෙනවා. ඔව් ඔව්. ඉතින් හැමදාම කරමු. හරි නේද? හරි. හරි. ඊළඟ ප්‍රමේය. දැන් ඊළඟ ප්‍රමේය ඒකාන්තර කෝණ සමාන වේ. ඊළඟ ප්‍රමේය ඒකාන්තර කෝණ
ඒකාන්තර කෝණ සමාන හරි කිව්වද ඒකාන්තර කෝණ කියලා කියන්නේ ගොඩක් වෙලාවෙ ඒකාන්තර කෝණ පාවිච්චි කරන්නේ කියන්නේ සමාන්තර ආශ්‍ර වල ගණන් වලට තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැත්නම් සමාන ගොඩක් වෙලාවට එහෙම පාවිච්චි කරාට පාද දෙකක් සමාන්තරයි නම් මේ ඒකාන්තර කෝණ සමානයි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පාද දෙකක් සමාන්තරයි නම් සමානයි නම් නෙමෙයි සමාන්තරයි නම්. හරිද? දැන් මේ ඔයා හිතන්න මේ මන් දීලා තියෙන පාදෙට මේ පාදේ සමාන්තරයි කියලා ගානේ දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. පේනවද? සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේකෙන් කියන්නේ හරිද? ඒකාන්තර කියලා කියන්නේ නිකන් ඉසඩ් අකුරේ හැඩය කියලා මතක තියාගන්න. හරි? ආ. ඒකාන්තර කෝණ කියලා කියන්නේ ඉසඩ් අකුරේ හැඩය කියලා මතක තියාගන්න. ඒකාන්තර කෝණ සමානයි කියන එකේ තේරුම තමයි හොඳට මතක තියාගන්න. හරි? මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණේ සමාන වෙනවා. ඒ කියන්නේ පාද දෙක සමාන්තරයි නම් ඉසඩ් අකුරේ හැඩයට බලලා මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණේ සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය x නම් මෙන්න මේ කෝණෙත් xම වෙනවා. හරි? ඔන්න ඕක තමයි ඒකාන්තර කෝණ සමානයි කියලා කියන්නේ. හරි? තේරුණා නේද? ඔව්. එහෙනම් දැන් ඔක දාගන්නකො. ඔක දාගෙන මේක හදන්න. විනාඩි 5යි තියෙන්නේ. ඉක්මනට හදා. මම මේ පන්ති එකපාරක් ඉගෙනනවා. හරි? හරිද? හරි. හරි. එනවා ගලන් දෙයක් අග්ගර හදන්න. මම මේ උඩ ගන්න හැදුවා නේද? ඔව්. ඔයාලට පේනවා මේක ඉසඩ් අකුර හැඩයට තමයි තියෙන්නේ. ඉසඩ් අකුර හැඩයට තියෙනවා නම් මොකද්ද මේ? ඒකාන්තර කෝණ තමයි. හරි. එහෙනම් ඒකාන්තර කෝණ තමයි. ඔයාලට පේනවා මේක ඉසඩ් අකුර හැඩයට තියෙනවා මේ පාද දෙක සමාන්තරයි. එහෙනම් ඔයාලට x කියන එක න කෙලින්ම ලියන්න පුළුවන්. සමානයි 70යි කියලා. මුතුවත් ඕන ලියන්න. අනිවාර්යෙන් ලියන්න. ඒකාන්තර කෝණ සමාන ඒක ඔයා ලියන්න. ඉක්මනට යටකටක් ගන්න හදා දෙන්න. ඉක්මනට හදා.